ඔයාගේ හැමෙත් මෙන්න මේ විදිහට ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලාද කියලා බලන්නකෝ. මේවට කියන්නේ ස්ට්‍රෙච් මාක්ස් කියලා. දැන් මේ ස්ට්‍රෙච් මාක්ස් එන විදිහ මම චුට්ටක් එක්ස්ප්ලেইন කරලා දෙන්න. අපේ හැම හැදිලා තියෙනවානේ චර්මය සහ අපිචර්මය කියන කොටස් වලින්. අපේ හැම ඇදීමකට ලක් වෙනකොට, කෙට්ටුවට ඉඳලා එකපාරට මහත් වෙනකොට, මහතට ඉඳලා එකපාරට කෙට්ටු වෙනකොට, එහෙමත් නැත්නම් ප්‍රෙග්නන්සි එකේදී ගොඩාක් වෙලාවට උදරය ආශ්‍රිතව මේ වගේ ස්ට්‍රෙච් මාක්ස් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්නේ ඔයාගේ හැමේ ව්‍යුහයක් තියෙනවනේ. මේ ව්‍යුහය ලස්සනට තියාගෙන ඉන්න කොලැජන් කියන දේවල් උපකාරී වෙනවා. මේ විදිහට හැම එකපාරට ඇදෙනකොට හැමේ වර්ධනයට ඉඩ සලස්වන්න ඕනේ නිසා මේ කොලැජනුත් ඇදීමකට ලක් වෙනවා. එතකොට මේ බිඳ වැටෙන කොලැජන් එක එක විදිහවලට හැමේ ඩිපොසිට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක අපි සරලව ස්ට්‍රෙච් මාක්ස් කියලා හඳුන්වනවා. ඉතින් ස්ට්‍රෙච් මාක්ස් එන්න ප්‍රෙග්නන්සි එක විතරක්ම නෙමෙයි. සමහරක් වෙලාවලට අපි හැමට ගාන වැරදි ආලේපනත් හේතු වෙනවා. ගොඩක් අය හැමට වයිට්නින් ක්‍රීම්ස් දානවනේ. එතකොට හැම තුනී වෙන්න පටන් ගන්නවා. හැමේ තියෙන ප්‍රතිශක්තිකරණය අඩු වෙලා, හැම ටික ටික තුනී වෙලා හැමේ තියෙන ස්ට්‍රක්චර් එක බිඳ වැටෙනවා. එතකොටත් හැමේ ස්ට්‍රෙච් මාක්ස් එන්න පුළුවන්. ඉතින් මේ විදිහට ස්ට්‍රෙච් මාක්ස් ආවට පස්සේ මේකට ප්‍රතිකාර අපිට විවිධ ක්‍රම වලින් කරන්න පුළුවන්. දැන් කෙනෙක්ට ස්ට්‍රෙච් මාක්ස් එන මුල් කාලේ මේවා දිස් වෙන්නේ රතු පාටට. ඉතින් මේ කාලේ කෙනෙක් ඒ ස්ට්‍රෙච් මාක්ස් වලට ප්‍රතිකාර කරන්න ආරම්භ කළොත් අපිට ඉක්මනට රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. හැබැයි ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා මේක ටික ටික කල් ගත වෙනකොට බිඳ වැටෙන කොලැජන් ප්‍රමාණය ටික ටික වැඩි වෙනකොට මේ කොලැජන් බිඳ වැටීම අපිට සුදු පාටට එහෙම නැත්නම් සිල්වර් පාටට ස්ට්‍රෙච් මාක්ස් වගේ බලා ගන්න පුළුවන්. මේ කාලෙදී අපි කරන්න ඕන ප්‍රතිකාර ටිකක් වෙනස්. ඉතින් ස්ට්‍රෙච් මාක්ස් ආපු මුල් කාලේ, ඒ කියන්නේ අර රෝස පාට, රතු පාට ස්ට්‍රෙච් මාක්ස් තියෙන කාලේ අපිට පුළුවන් වැස්කියුලර් ලේසර් ප්‍රතිකාර කරලා මේක ඉක්මනට සුව කරගන්න. හැබැයි ස්ට්‍රෙච් මාක්ස් අර සුදු පාටට එනකොට, ඒ කියන්නේ කොලැජන් බිඳ වැටීම ටිකක් වේගවත් වෙනකොට අපිට පුළුවන් ෆ්‍රැක්ෂනල් ලේසර් වගේ ප්‍රතිකාර ක්‍රම කරලා හැමේ අර නැති වෙච්ච කොලැජන් එක ආයෙ ස්ටිමියුලේට් කරන්න. එතකොට ලේසර් ප්‍රතිකාරවලට අමතරව අපිට පුළුවන් මයික්‍රෝ නීඩ්ලින් වගේ ප්‍රතිකාර හැමට කරන්න. මේ හරහාත් අපිට පුළුවන් හැමේ කොලැජන් එක ස්ටිමියුලේට් කරන්න. ඒත් එක්කම PRP වගේ ප්‍රතිකාර තියෙනවා. අපේම බ්ලඩ් අරගෙන ඒවයේ growth factors ටික වෙන් කරලා අරගෙන අපේ හැමට නැවත යොදලා අපේ හැමේ තියෙන කොලැජන් ස්ටිමියුලේට් කරලා මේ ස්ට්‍රෙච් මාක්ස් අඩු කරගන්න පුළුවන් මෙතඩ්ස් තියෙනවා. ඒත් එක්කම මෝෆියස් කියලා තව ප්‍රතිකාරයක් තියෙනවා. මේකෙදී අපි ඇඩ්වාන්ස් මයික්‍රෝ නීඩ්ලින් ක්‍රම සහ රේඩියෝ ෆ්‍රීකවෙන්සි එනර්ජි එක පාවිච්චි කරලා අපිට පුළුවන් හැමේ ගැඹුරේ තියෙන ස්ට්‍රෙච් මාක්ස් ඉතාමත් වේගයෙන් ස්ටිමියුලේට් කරන්න. සමහරක් වෙලාවලදී අපිට පුළුවන් මේ ලේසර් ප්‍රතිකාර, මෝෆියස් වගේ ප්‍රතිකාර සහ PRP වගේ ප්‍රතිකාර මේ ඔක්කොම කම්බයින් කරලා කම්බිනේෂන් ප්ලෑන් එකක් හදාගන්න. ඒ වගේ ප්‍රතිකාර ක්‍රම සාමාන්‍ය මයික්‍රෝ නීඩ්ලින් එකක් කරනවට වඩා අපිට ඉතා ඉක්මන් රිසල්ට්ස් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපි බයයිනේ හැමත ලේසර් ප්‍රතිකාර කරන්න, මයික්‍රෝ නීඩ්ලින් කරන්න මේවායින් කැන්සර්ස් ඇති වෙයි, අතුරු ආබාධ ඇති වෙයි කියලා. හැබැයි එහෙම නැහැ. මේවා ඔක්කොම රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව තුළ තියෙන මෙඩිකල් ග්‍රේඩ් කැටගරි එකට අයත් ලේසර් සහ මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාර. ඉතින් මේවා මගින් හැම ගැඹුර තියෙන කොලැජන් හොඳට ස්ටිමියුලේට් කරන්න පුළුවන්, ස්කින් ටයිට්නස් එකක් ගන්න පුළුවන්, ඉක්මනට රිසල්ට්ස් ගන්න පුළුවන්, කිසිම අතුරු ආබාධයක් නැතිව ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්, වෛද්‍ය නිරීක්ෂණයක් යටතේ කරන්න පුළුවන් ඉතා සරල ප්‍රතිකාර. ඒත් එක්කම කාට හරි ස්ට්‍රෙච් මාක්ස් තියෙනවා නම් අපිට පුළුවන් නිවසේදී හයිලුරොනික් අන්තර්ගත ක්‍රීම් වර්ගයක් හැමට යොදන්න. ඒත් එක්කම සෙන්ටෙල්ලා ඇසියටිකා නැත්නම් ගොටු කලවර මේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් අපිට පුළුවන් නිවසේදී වෛද්‍ය නිරීක්ෂණයක් යටතේ මේවා අරගෙන, මේ ප්‍රොඩක්ට්ස් අරගෙන මේවා හැමේ ආලේප කරන්න. මේ හරහාත් අපිට පුළුවන් ස්ට්‍රෙච් මාක්ස් සුව කරගන්න. මෙන්න මේ චූටි වීඩියෝ ක්ලිප් එක බලන්නකෝ. මෙයා තමයි ප්‍රමුදි. නැත්තම් පුංචි පැංචි ඔයාලා හැමෝම දන්න. එයා චූටි බබාලා 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්නේ. ඉතින් එයාගේ බොඩි ස්ට්‍රක්චර් එකත් එක්ක බලනකොට එයාගේ හැමේ ගොඩාක් ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා තිබ්බා මේ ප්‍රෙග්නන්සි 3ෙන්ම පස්සේ. ඉතින් අපි එයාට කස්ටමයිස් කරලා ප්ලෑන් එකක් හැදුවා. එතකොට අපිට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් එයාට ඒ ලස්සන රිසල්ට් එක ලබා දෙන්න.
ඔයාගේ ස්ට්‍රෙච් මාක්ස් ටික අඩු කරලා ස්කින් එක හොඳට ටයිට් කරන්න. මේකෙදී අපි එයාට CO2 කියන ලේසර් ප්‍රතිකාරය කරනවා, මෝෆියස් කියන ප්‍රතිකාරය කරනවා, ඒත් එකම PRP කියන ප්‍රතිකාරය කරනවා. මේවා ඔක්කොම කම්බයින් කරලා එයාට ප්ලෑන් එකක් හදලා අපි මේ ට්‍රීට්මන්ට් එක කරනවා. එතකොට සෙෂන්ස් 2-3 යනකොට එයාගේ හැමේ තියෙන කොලජන් එක හොඳට ස්ටිමියුලේට් වෙන්න පටන් ගන්නවා. කොලජන් ස්ටිමියුලේෂන් එක වේගවත් වෙන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ස්ට්‍රෙච් මාක්ස් අඩු වෙලා අර ස්කින් එක ඇකිලිලා වගේ තිබ්බ ස්කින් එකත් යම් තරමකට ටයිට් වෙලා ස්ට්‍රෙච් මාක්ස් වලින් අඩු කරගන්න පුළුවන්. උපරිමයට අපිට මේ ප්‍රතිකාර හරහා අපිට අඩු කරගන්න පුළුවන්. එතකොට මේ වගේ අපිට කම්බිනේෂන් ප්ලෑන් එකක් එයාට කරපු නිසා අපිට උපරිමයට ස්ට්‍රෙච් මාක්ස් අඩු කරන ගමන් ඉතා කුඩා කාලයකදී රිසල්ට්ස් එයාට පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා.